මාත් එක්ක එකතු වෙලා අද අපේ ගෙදර ලන්ච් එක හදමුද? ඔන්න ඉතින් මුලින්ම මම කරන්නේ පරිප්පු ටිකක් අරගෙන හොඳට හොදලා ටික වෙලාවක් පෙඟෙන්න තියාගන්නවා. මම අද හදාගන්නේ කැට පරිප්පු එකක්. කැට පරිප්පු මම ඔයාලා දන්නවා ඇති. කිරි අඩුවෙන් දාලා තමයි මම මේ පරිප්පු එක හදාගන්නේ. ඒ නිසා පරිප්පු ටිකක් වැඩිපුර මම ගන්නවා. ඔන්න ඊට පස්සේ පරිප්පු ටික හොඳට හොදලා වතුර ටිකක් දාලා විනාඩි 5ක් විතර පරිප්පු එක පෙඟෙන්න තියාගන්නවා. ඒ අතරතුර මම ලුණු ටික කපා ගන්නවා. මම මුලින්ම ඉස්ස ටිකක් සුද්ධ කරලා ඉවර වෙලා ඒ ටිකත් පැත්තකින් තියාගත්තා. ඉතින් මේ වලට ඕන වෙනවා බී ලුණු, සුදු ලුණු, තක්කාලි, අවුමිරිස්, කරපිංචා රම්පි. ඔය ගෙදර ඉතින් කරපිංචා ගහක් නැති හින්දා කඩෙන් ගෙනාවට පස්සේ මම කරපිංචා රම්පි හොඳට හොදලා ඉවර වෙලා වේලලා ඉවරලා සුද්ධ කරලා ඔන්න ඔය වගේ බාස්කට් එකකට දාලා තියාගන්න. එතකොට ඔය ඇති හරියට විසි ටික කාලයක් තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ හට්ටියක් හොදලා අරගෙන ලිපේ තියලා ඉවරලා ටිකක් රත් වෙන්න දෙනවා. හට්ටිය රත් වුණාට පස්සේ ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. මම මුලින්ම පරිප්පු එක තමයි හදාගන්න යන්නේ. බලමු කොහොමද පරිප්පු එක හදාගන්නේ කියලා. ඔයාලත් මේ විදිහට පරිප්පු හදලා ඇති සමහරක් එක. අනිතින් පැටියට පොල් තෙල් ටිකක් දාගන්න. වටේ පිටේ සද්ද ගැන ඉච්චර හිතන්නේ. පැහැපැති පොඩි කැරිච් එකක් තියෙනවා. ඒක තමයි සද්ද. ඊට පස්සේ රත් වුණ හට්ටියට පොල් තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ පොල් තෙල් ටිකක් රත් වෙන්න දීලා ඉවර වෙලා ඒකට අබ ටිකක් තමයි දාගන්න ඕනේ. මට ඉතින් අබ ටික දාන්න අමතක වුණා. වීඩියෝ එකක් කරද්දී ඒ වගේ වැඩක් වෙනවා ඉතින්. මම මුලින්ම සුදු ලුණු තමයි දාගෙන තියෙන්නේ. මුලින්ම අබ ටිකක් දාලා අබ ටික බැදෙනාට පස්සේ තමයි සුදු ලුණු ටික දාන්න ඕනේ. ඊට පස්සේ බී ලුණු ටික දාන්න ඕනේ. ඔන්න ඒ වෙලාවේ තමයි මට අබ දාන්න ඕනේ කියලා මතක් වෙන්නේ. ඊට පස්සේ අබ ටිකක් දාලා ඉවරලා ඔන්න ඊට පස්සේ ඉතුරු බී ලුණු ටිකක් දාලා ඉවරලා මේ ටික බැදෙනකන් හැදලා ගන්න. මම ටිකක් ලුණු වැඩියෙන් දාගන්න. ඔයගලන්ට කැමති නම් ලුණු රහට කැමති නැත්තම් ඔයගලන්ට ටිකක් අඩුවෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචා ටික එකතු කර ගන්න. මේකේ ලුණු ටික කර වෙන්නම තිබ්බනම් ගොඩක් රසයි මේ පරිප්පු එක. ඒ වුණාට මට පරක් වෙලා තියෙන හින්දා දැඩි පිටි ගාලා හදනවා. ඒකට මම කුරුඳු පොතු දෙකකුත් දාගන්නවා. ඊට පස්සේ ඒක බැදුනට පස්සේ ඔන්න ඒකට අපි පරිප්පු ටිකත් එකතු කරගන්නවා. ඔන්න මම කහ ටිකකුත් දාගන්නවා. මම මේ වෙලාවේ ලුණු දාගන්නේ නැහැ. පරිප්පු එක ඉදුණට පස්සේ කිරිත් එක තමයි ලුණු දාන්නේ. ඔන්න ඉතින් පරිප්පු එක අපි දැන් හදලා ඉවරයි. දැන් ඉතින් ඉස්ස කරි එක තමයි හදාගන්නේ. මුලින්ම හට්ටිය ලිපේ තියලා ඒක රත් වෙනකොට ඒකට බටර් ටිකක් දාගන්නවා. ඔයාලට ඕන ඉතින් පොල් තෙල් දාන්න පුළුවන්. හැබැයි මේකට බටර් දාලා හදනවා නම් තමයි ගොඩක් රස. ඔන්න ඉතින් බටර් ටික හොඳට රත් වෙනකොට ඊට පස්සේ මේකට මම ඉස්සුකා ටික දාගන්නවා. ඔයාලට මම කියන හින්දාම ඇත්තට මෙන්න මේ විදිහට ඉස්සු කරි එක හදලා බලන්න හරිම රසයි මේ විදිහට ඉස්සු කරි එක හැදුවා. ඔන්න ඉතින් බටර් එකට මම මේ ඉස්සු ටික දාගෙන බටර් එකෙන්ම හොඳට ටිකක් බැදෙන්න අරිනවා ඉස්සු ටික. දැන් ඉස්සු වල තියෙන වතුර ගතිය උරලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ මම මේකට මිරිස් කුරු ටිකක් දාගන්නවා. ඔයගොල්ලෝගේ රස අනුව මිරිස් ප්‍රමාණය දාගන්න පුළුවන්. ඔය සැරට කන්න ඕන නම් මිරිස් ටිකක් වැඩිපුර දාගන්න පුළුවන්. මම තිබ්බ බාටක් දෙන්න ඕන හින්දා මිරිස් ටිකක් අඩුවෙන් තමයි දාගන්නේ. ෆෝන් එකත් අතෙන් අල්ලගෙන කරන්න අමාරු වෙනද ඊට පස්සේ මම පහේ ටික දාගෙන හිටියා. කළු කුඩුයි කහ කුඩුයි උළුහාලුයි කුරුඳි තමයි මම දාගත්තේ. ගම්මිරිස් කුඩු චුට්ටකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට වැදෙනකොට මම මේක මේ වෙලාවේ මම දීකිරි දාගන්නවා. දීකිරි දාගන්න නැතුව මිටි කිරි වලින්ම තම්බන නම් තවත් රසයි. වෙනට අපේ ගෙදර කට්ටියට හොදි වුණා. කිරි දාන කලින් ලුණු ටික සුදු ලුණු ටික අවුමිරිස් ටිකක් දාගෙන ඉන්න. ඒ වගේම තක්කාලි රම්පේ කරපිංචා ඒ ටිකක් දාගන්න.
ඊට පස්සේ හොඳින් කලවම් කරගෙන ඉවරලා දීකිරි ටික දාගන්න. ඇත්තටම දීකිරි දාන්න නැතුව මිටි කිරි වලින් මේ ටික තම්බලා හින්දලා ගත්තත් හරිම රසයි. මම කලින් කිව්වා වගේ අපේ ගෙදරට හොදි ඕනේ. ඉතින් ඒ හින්දා මම මුලින්ම දීකිරි ටිකක් දාලා තව ටිකක් මේක තම්බ ගන්නවා. පේනව නේද පාට? ඔන්න මේ වෙලාවේ තමයි මම මිටි කිරි ටික දාගන්නේ. දීකිරි ටිකක් හොඳට හිඳුනාට පස්සේ මිටි කිරි ටික දාගන්න. ඔන්න ඉතින් ඉස්සකරි එකත් හදලා ඉවරයි. රස අනුව ඔයගොල්ලන් ලුණු දාගන්න. ලුණු දාන්න ටික වීඩියෝ වෙලා නැහැ. ඔන්න ඉතින් අදමයි කෑම. පරිප්පු හදලා ඉස්ස හදලා පුඤ්ඤ සලාද